මේ දැන් ඉන්නේ හිඟුරක් ගොඩ වෙල්යායක මේ වෙල්යායට එන්න හේතු වුණේ මේ වෙල්යායේ මේ ගොවිතැන් කටයුතු කරන්නේ ඇමරිකාවේ වසර ගණනාවක් ජීවත් වෙලා ඒ වගේම ජර්මනිය වගේ රටවල් වල ජීවත් වෙලා අද විදේශීය පෙන්ෂන් එකකුත් ලබාගෙන එතුමාට ගොඩගම අක්කර 8ක පමණ හොඳ ඉඩමක් තියෙනවා කොළඹ නාගරික ප්‍රදේශයේ. දැන් මේ හිඟුරක් ගොඩත් මෙතුමාට අක්කර 10ක් විතර මෙතුමා බොහොම සුන්දර නිවහනක් හදාගෙන එතුමා ගොවිතැන් කරනවා. එතුමා චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්. දැන් එතුමා මේකට සම්ප්‍රාප්ත වීමකට තමයි අහන්නේ. හොඳයි ආයිබන් මිස්ටර් හුළුගල්ල. ආයිබන් නෙමෙයි. මිස්ටර් හුළුගල්ල දැන් මේ ඇමරිකාවේ ජීවත් වුණයි කියනවා, ජර්මනියේ හිටියයි කියනවා. ඔයා චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් කියනවා. ඔයාගේ ෆැමිලි එක බොහොම හයිෆයි ෆැමිලි එකක්. ඇයි ඔයා මේ දුෂ්කර ගම්මානයකට එන්න හේතු වුණේ? මම පිටරට අධ්‍යාපනය ලැබුවේ එංගලන්තේ. මම විශ්වවිද්‍යාලයේත් ගියේ එංගලන්තේ. මගේ වරලත්ගංකාධිකාරිය ලැබුවේ එහෙ. ඉතින් මම අවුරුදු 35ක් රටේ ඉඳලා පොඩි කාලේ ඉඳන් මම පිටත් වුණ නිසා මට ඕන වුණා මගේ ලංකාවට දවසක් එන්න. මම විශ්‍රාම යන්න කලින්. ඉතින් 46 ඇවිරිද්දට මම ලංකාවට එන්න තීරණයක් ගත්තා. ලන්ඩන් නුවර තමයි දිල්මායිකේ මම කන්ට්‍රි මැනේජර් හැටියට වැඩ කරේ. මම තීරණයක් ගත්තා මම මේ ලංකාවට එනවා නම් කොළඹට ඇවිල්ලා වැඩක් නැහැ. ලන්ඩන් නුවර ඊට වඩා අගයයි. නමුත් ලංකාවේ ගම්බද පළාතකට ගිහිල්ලා ජීවත් වෙන එක මට ටිකක් හීනයක් වගේ තිබුණා. ඉතින් ඒක ඉෂ්ට කරන්න තමයි ලංකාවට. ඉතින් ඒ හීනේ ඉෂ්ට කරන්න ආවම මම මේ අඳුරන මහත්තයෙක් කරහා මේ ඉඩම ගත්තා 2004 මෙහෙ කොයිතම් කරන්න පටන් ගත්තා. ඒ කාලේ මට විදුලි බල තිබුණේ නැහැ. විදුලි බලය ආවේ නැහැ දවස් අවුරුදු 17කට. නමුත් කොයිතම් කරන්න පටන් අරන් මට මේ ඕන වුණා යම් කිසි ආත්ම තෘප්තියක් ලබා ගන්න. එච්චරයි. ඒ නිසා මම දැන් ඒක කරගෙන යනවා. මට කිසිම මම ගත් තීරණය ගැන මට කිසිම සැකයකුත් නැහැ. නමුත් මම බලාපොරොත්තු වෙච්ච මේ දේවල් නෙවෙයි අන්තිමට වුණේ. ඒ කියන්නේ බලාපොරොත්තු නොවන කියන්නේ ඔයා දැන් තෘප්තියක් නැතුවද ජීවත් වෙන්නේ? තෘප්තියක් ඇතුවද ජීවත්? මම තෘප්තියක් ඇතුළ ජීවත් වෙන්නේ. නමුත් බලාපොරොත්තු වෙච්ච මම හිතුවේ මම රටේ ඉඳලා අවුරුදු ගාණක් ඉඳලා ලංකාවට ඇවිල්ලා ගැමි ජීවිතයකට ගත කරනවා. මම හිතුවා ගැමි ජීවිතයක් කියන්නේ සුන්දර ජීවිතයක්. එනකොට මට හාත්පසින් වෙනස් ගමක් තමයි තේරුනේ. හාත්පසින් වෙනස් කියලා ගම කියන්නේ ගම මොකක්ද වෙලා තියෙන්නේ? නෑ මෙහෙමයි. මම දන්නේ නෑ මොනවද වෙලා තියෙන්නේ. ආවහම මට තේරුණා මේකේ අර සුන්දර ගොවි ජනතාවක් ළමයි ඉස්කෝලේ ගිහිල්ලා අර හොඳ පවුල් පසුබිමක් ළමයි හැදෙන පරිසරයක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒක නෙවෙයි මම දැක්කේ. ඒ කියන්නේ ඒක දැන් නාගරීකරණය වෙලා කියලාද? නෑ. පවුල් ආරවුල් පවුල් අවුල්. ඒකට ඔබතුමා දකින්නේ මොකද්ද? මම මගේ හරියට මගේ අත්දැකීම අනුව මම මේක වැරදි වෙන්නත් පුළුවන්. මේ ගම්වල සෑහෙන්න කට්ටියක් කසිප්පු බොනවා. මේ ගම්වල සෑහෙන්න අම්මලා පිරිසක් රට ගිහිල්ලා තියෙනවා මැද පෙරදිගට රාජකාරී පිරිස. පවුල් එතකොට කැඩෙනවා. දරුවන්ට අම්මලා නැහැ. තාත්තලා ළමයි බලා ගන්නවා. තාත්තලාට ඇත්තටම කිසිම දැක්මක්වත් නැහැ ළමයි හදන්නේ කොහොමද කියලා. ළමයි එතකොට නිකන් අයාලේ යනවා. අම්මලා ඒ පිටරට ගිය නිසා ඒ දරුවන්ට මේ යම් කිසි දෙයක් ඉල්ලන දේවල් දරුවන්ට එවනවා. දැන් දරුවන් ඉස්කෝලේ මේ අයින් වෙනකොට දරුවන්ට අම්මලා ත්‍රිවිල්ලයක් ගන්නවා කියමුකෝ. සල්ලි වලින් පිටරටින් එවලා. හරි. දරුවා එතකොට ත්‍රිවිල් එකේ හන්දියේ රස්තියාදුකාරයෙක් වෙනවා. ඊට පස්සේ සූදු ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෑත කාලෙකදී තරුණ කට්ටිය මේ හොඳයි මම එතනින් හර බාධා කරනවා චුට්ටක්. මොකද දැන් ඔබතුමා තනියම මේ ප්‍රදේශේ ජීවත් වෙනවා. මේක YouTube එක සමාජගත වුණා ඔබතුමාට ගමේ මිනිස්සු ඇවිල්ලා ගහයිද දන්නෙත් නෑ. මොකද මම මේ දෙයක් අපේ ගම විවේචනය කරලා. හොඳයි අපි ඒක එතනින් හමාර කරලා දැන් ඔබතුමා මේකෙන් ලාභයක් ලබනවද? මම ඇත්තටම ගොවිතැනින් ලාභයක් ලබන්නේ නෑ. ඔබතුමා මේක මෙහෙමනේ. දැන් මම වී කිලෝග්‍රෑම් කියමුකෝ 10,000ක් නිෂ්පාදනය කරනවා කියලා ගොවියෙක් හැටියට.
මම ඒක කරේ නැත්තම් මම මේ කවුද මේ වී කිලෝ 10,000 නිෂ්පාදනය කරන්නේ. ඒකෙන් ලාභයක් නොලැබුවත් මේ රටට කිලෝ 10,000 වී ටික අපේ ඒක පුද්ගල ආදායමට හරි රටේ ආදායමට වැටෙනවනේ. මොනවා කිව්වොත්. ඉතින් මට මේක ලාභයක් ලැබුවත් නැතත් රටට යම් කිසි දෙයක් වෙනවා. ලාභේ ලැබෙන්නේ නැති එක තව කතාවක්. ඒක මේ අපේ ගොවි ශේෂ්ත්‍රයේ තියෙන මේ ප්‍රශ්න නිසා. අය අපි වෙනම කතා කරමු. ඒ කියන්නේ ඔබතුමා ආත්ම තෘප්තියක් හැටියට තමයි මේ ගොවිතැනට කරගෙන යන්නේ. ඒක ඔබතුමාට යම් කිසි සාංකාවක් ඇති වෙන්නේ නැද්ද? දැන් ඔබතුමා මේ එංගලන්තේ ජීවත් වුණා, ඔබතුමා ජර්මනියේ ජීවත් වුණා, ඔබතුමා සුපිරි ජීවිතයක් ගත කළා. ඉතින් එතන ඉඳලා අද තුමා මේ ඔබ කැලෑ වනවදී වෙලා ඔබතුමා හුදකලාව ඉන්න එකෙන් ඔබතුමාට යම් කිසි පොඩි සංකාවක් ඇති වෙන්නේ නැද්ද? නෑ, තමන්ගේ ජීවිතේ වෙන වෙන පරිච්ඡේදය තියෙනවනේ. මට ඒ පරිච්ඡේදය තිබ්බා. මම ඒක වින්දා. මට මේ පරිච්ඡේදය කවදාවත් වින්දේ නෑනේ. මං ආවේ මීට වඩා ඉහළින් මේ ගමක් සුන්දරත්වයක් තියෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තිබුණේ නැහැ. නමුත් ගමේ මිනිස්සු මම සමහරලාට මට මාව හම්බෙන්න එනවා උපදෙස් ගන්න. මිස්ටර් හුළුගල්ල දැන් ඔබතුමා ඔය කතාව කියනවා. හැබැයි දැන් ලංකාවේ මිනිස්සු ගෙවල් දොරවල් ඇරලා ඒගොල්ලන්ගේ දෙවෙනි පරම්පරාවේ දැන් මම දන්නවා අපේ පැත්තේ පොල් ඉඩම් තියෙන අක්කර 100. ඒ පරම්පරාවල් ගැන මම කතා කරන්නේ නැහැ. නමුත් ඒ පරම්පරාවේ පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාවේ, තුන්වෙනි පරම්පරාවට මේ ඉඩම් විකුණනවා. ඒකෝට ඒගොල්ලන්ට ඔබතුමාගේ හැඟීම ඇති වෙන්නේ නැත්තේ ඇයි? ඒගොල්ලෝ සම්පූර්ණ බටහිර කරන වෙලාව ලංකාවත් අතහැරලා යන තත්ත්වයක්පත් වෙලා තියෙනවා. ඔව්, ඒගොල්ලන්ට ඕනේ දරු පවුල් නඩත්තු කරන්නනේ. ඒගොල්ලන්ට දරුවන්ට මේ යම් කිසි බලාපොරොත්තු දෙන්නනේ. මට දරු පවුල් නැහැනේ. මට ඔබතුමා දරු පවුල් නොදෙන කෙනෙක් නෙමෙයි මම කියන්නේ. නෑ ඒ උනාට එතන තමයි තියෙන ප්‍රශ්නේ. මම රට ඉඳලා අවුරුදු 46න් ලංකාවට ආවේ මම තනි පුද්ගලයෙක් නිසා. මට පවුලක් සහ දරුවෝ හිටියනම් මම කවදාවත් ඒගොල්ලෝ මෙහාට ගේන්නේ නැහැ. මොනවද දරුවෝ එකට තියෙන අනාගතේ මේ. ඔව් එහෙම නම් ඉතින් ඔබතුමාගේ ඔය අදහස ගත්ත මනිත් ඒ කියන්නේ එතකොට දැන් ඔබතුමාගේ තියෙන ආශාව ඔබතුමාට කාත් කවුරුත් නැති හින්දා කියලා කියනවා. නමුත් යම් කිසි හුඟක් දෙනෙක් ඒ වුණාට අද මේ වගේ ගොවිතැන් වලට එන්නෙත් නැහැ. ඒ තරුණ අය මේ රටේ ජීවත් වුණත් ඒවා විකුණලා ඒවා ඩිපොසිට් කරන් වෙන වෙන දේවල් වලට ගිහිලා මේ ඉඩම් කඩම් කොහොම නැති කරගන්නවා. ඉතින් ඒගොල්ලන්ට මේ වගේ වගා කරන්න හැකියාවක් පණිවිඩයක් ඔයාලට දෙන්න බැරිද? නෑ, මට ඒගොල්ලන්ට එහෙම පණිවිඩයක් දෙන්න බෑ. හේතුව ඒගොල්ලෝ යන්නේ වෙන අරමුණකට. මම ආවේ වෙන අරමුණකට. අපිට මේ අරමුණවල් දෙකක් නිසා තමයි මං කියන්නේ ඒගොල්ලන්ට යන්න එපයි කියලා. මම ඒක මේ ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. මට තේරෙනවා. ඉතින් ඒගොල්ලන්ට මේ බටහිර ජීවිතය ගත කරන්න මේ වගේ සුන්දර ගොවිතැනක් කරගෙන යන්න ඒ අම්මාලා තාත්තලා දුන්නු දේපොළ රැකගෙන කරගෙන යන්න ඒගොල්ලන්ට පණිවිඩයක් දෙන්න පුළුවන්. බෑ. ඇයි මෙතන ලාභයක් නැහැනේ. කවදාද ට්‍රැක්ටරයක්වත් ගන්න මේ කුඹුර විතරක් වැඩ කරලා ට්‍රැක්ටරයක් දිවිදයට ගන්න බෑ. හරි. අපි කුඹුරු පැත්තකට දාමු. දැන් පොල් වල ආදායමක් ගන්න පුළුවන්. ඔල්ලලා මේ සෑහෙන ඉඩමක් අවශ්‍යයි නේ. පොල් අක්කර 2කින් 3කින් බෑනේ. නෑ නෑ දැන් අක්කර 100 200 150 තියෙන අයත් දරුවෝ ඒවා විකුණන්න කටයුතු කරනවානේ අම්මලා තාත්තලාගේ දේවල් නැතුව. ඒ හේතුව වා යන්නකො පොල් වත්තක අහන්නකො පොල් ගෙඩි කීයක් හොරකම් කරනවද කියලා. මේ රටේ කිසිම නීතියක් නැහැ. මේ රටේ තමන්ගේ දේපල ආරක්ෂා කරන්න බෑ. ඒක කනගාටුයි කියන්නේ. මට මේ පොල් ගස් මේ 50ක් ඇත. ඒ පොල් ගස් වලින් මේ මම නැති වෙලාවකට පොල් කනවා. මම ඇත්ත කතාවනේ කියන්නේ. ඒතකොට එහෙම ගත්තොත් ඉතින් හැම මිනිහෙක්ම හිතුවොත් මේ හොරුන්ගෙන් ආරක්ෂා වෙන්න බෑ පොල් වගාවෙන් අතාරිනවා විකුණනවා කියන. එතකොට ඒක තමයි අනාගතේ. අනාගතයේ කිව්වම මේක අපිට ඒ පොල් වගාවල් කාටවත් කරගන්න බෑ කියලාද කියන්නේ? ඔව් මම ඒකයි කියන්නේ. Tamanට මේ හරියට මේ කියන්නේ ලොකුවට කරනවා නම් Tamanට වොචර්ලා දාලා බල්ලෝ දාලා වියදම් කරලා මේක ආරක්ෂා කරන්න පුළුවන්. පොඩි මිනිහට ගස් 10ක් තියෙන මිනිහට මම දන්නවා මේ මගේ අසල්වැසි ගොවි මහතුරුන්ට මේ කුඹුරත් එක්ක අයින් කුඹුරයි මම මෙහෙම කතා කරුවොත් මිස උළුගල්ල දැන් අපි හිතනවා පොල් වල අනාදිමත් කාලේ ඉඳන් පොල් ඔත්තට එන්න ඕන පොල් කඩන්න ඕන ඒකේ කැලෑ සුද්ධ කරන්න ඕන ඒවා ඒ වැඩිහිටි කාලේ අපි හිතනවා වතු තිබුණේ හුඟක් හාමුලට එහෙම නැත්නම් ලොකු දනපන කට්ටියට. හැබැයි ඉතින් ඒගොල්ලන්ගෙන් දරුවෝ ඉගෙන ගත්තේ ඕස්ට්‍රේලියාවේ විවිධ රටවල. ඉතින් ඒගොල්ලන්ට මේක කරගෙන යන්න ඒ දහඩිය මහන්සිය මේව කරන්න වමනාවක් නැහැ. ඒක නිසා මේක කියලා හිතුවොත් ඒගොල්ලන්ට කම්මැලිකමක් තියෙනවා. අම්මලා තාත්තලාගේ දේ පවත්වාගෙන යන්න බෑ කියලා හිතුවොත් මොකද්ද ඔයා ඒක හරියටම හරි. ඒ නිසා තමයි ඉඩම් ටික විකුණන්නේ. ඉඩම් ටික ගන්න කවුද? ගමේ චණ්ඩියෝ.
වැඩිපුර මම දන්නවා අක්කර 50 ඉඩම් ටික ගන්න දැන් ඒ කාලේ කොළඹ නෝනලටනේ අක්කර 50 ඉඩම් තිබුණේ. ඒ විකුණන්නේ ගමේ චණ්ඩියන්ට. ඒ ගමේ චණ්ඩියන්ට ඒගොල්ලන්ගේ හෙන්චාය දාලා ඉඩම බලාගෙන ආරක්ෂා කරන්න පුළුවන් හොරුන්ගෙන් බේරන්න. හොඳයි. අපේ බොහොම ස්තුතියි අපේ තව ඔබතුමත් එක්ක ඊළඟ මේකට යනවා ගොවිතැන පිළිබඳව. එතකලියෙන් ඔබතුමාගේ බටහිර ලෝකයත් ඔබතුමාගේ මේ කෘෂිකර්මාන්තයට හේතු වීමත් ඔබතුමා මේ කැලේ තෝරා ගැනීමත් ගැන අපිට යම් අවබෝධයක් දුන්නා. මම හිතන්නේ මේක යම්කිසි දකින අය යම්කිසි පණිවිඩයක් මේකෙන් ගන්නත් පුළුවන්. අපිට කෙසේ වෙතත් කමෙන්ට්ස් වලට දාන්න. මේකේ හොඳ දේ මේකේ නරක දේ අපිට පුළුවන් ඉදිරි ගමනට මේ වෙන. එහෙනම් හොඳයි බොහොම ස්තුතියි හුලගල්ලා අපි නැවත හම්බෙමු.